දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ මේ තුන්වෙනි අවුරුද්ද මට මේ වරප්‍රසාදය දීලා තියෙන්නේ. මම මේක සුළු කොට බාරගන්නේ නැහැ. මේක වගකීමක් කියන දේ මම ප්‍රකාශ කරනවා. පාස්ටර් කුමාරටත් පාස්ටර් මීරියම්ටත් ස්තුතියි මේ අවස්ථාව මට ලබා දෙන නිසා. ඒ වගේම හුඟක් ආදරෙන් අපොස්තලු වුඩීව මතක් කරනවා. මොකද මට ඔහු සමගත් මේ සභාව සමගත් දිගු කාලීන මිත්‍රකමක් තිබිලා තියෙන නිසා. ඒ වගේම මම පෞද්ගලිකව දන්නවා ඒ අපොස්තලික ප්‍රොපේතමය ස්ථාවරයක් වන්නට මේ ස්ථානය දෙවියන් වහන්සේ වෙන් කරලා තියෙනවා කියන එක. ඒකට පාස්ටර් වුඩි ගොඩක් කැප වෙලා තියෙනවා. මම මේ කතා කරන්නේ මේ බිල්ඩින් එක ගැන නෙමෙයි. මේ බිල්ඩින් එක තට්ටුව දෙකක් තුනක් හතරක් පහක් වෙන්නත් පුළුවන්. ඒක ගැන නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ මේ ස්ථානය ගැන. මේ ස්ථානය දෙවියන් වහන්සේ තෝරලා ස්ථාපිත කරපු තැනක්. ඒක අපි හැම කෙනෙක්ම වගකීමෙන් ආත්මිකව ආරක්ෂා කළ යුතුයි. මම මේක නැවත වාරයක් අවධානය කරනවා. ආත්මිකව මෙතන රකින්ට අවශ්‍යයි. මේක සුළුවෙන් අහන්න එපා. මේ අවුරුද්දේ මේක විශේෂයයි. මෙතෙන්ට අයිතිවාසිකමක් තමන් දරනවා නම් හදවතින් මේක සීරියස්ලි හිතන්න. මෙතන තියෙන්නේ උල්පතක්. මේ උල්පතෙන් බොණ්ඩ වරප්‍රසාද ලබලා තියෙනවා නම් ඔබ බැඳී සිටිනවා මේ වගකීමට. ඒක මෙතන ඉඳලා ගලාගෙන යන්නත් පංගුකාරයෙක් වෙන්න. අපි මෙතනින් ලබා ගන්න අපි පෝෂණය වෙනවා, අපි ශක්තිමත් වෙනවා, අපි හිට ගන්නවා, අපි ප්‍රීති වෙනවා. නමුත් අපි ඒක අරගෙන තවත් කෙනෙක්ට, තවත් ප්‍රදේශයකට ගෙනියන්නත් අපි වග කියන්ට පංගුකාරයෙක් වෙමු. මම හිතන්නේ 2026ට විශේෂයෙන්ම දැන් මේ YouTube තියෙන නිසා අනාගත වාක්‍ය පොරොන්දු ගලාගෙන ඇවිත් තියෙනවා. මගේ හදවතට ශුද්ධාත්මයන් වහන්සේ කතා කෙරුවෙත් අපි හැම එකක්ම දන්න දේ. අලුත් දේ නෙමෙයි. ඔක්තෝබර් මාසයේ ඉඳලා මම ගොඩාක් කාර්ය බහුල වුණා. මොකද මුලතිව්වල 7 වෙනි ප්‍රීස්කූල් එක හදලා මාස 3කින් ඉවර කරන්නට දෙවියන් වහන්සේ කටයුතු කරපු නිසා. Amen. මේකත් මම හිතන්නේ මම බලාපොරොත්තු නැහැ මේක කියන්න. මම පාස්ටර් කුමාරත් එක්ක මේක බෙදාගත්තා මේ ළඟදී. දෙවියන් වහන්සේට හාස්‍ය තියෙනවා. ඒ පැත්ත මම දන්නේ කී දෙනෙක් අත්දැකලා තියනවද කියලා. මම හුඟක් විට අත්දැකලා තියෙනවා. මොකද මේ 7 වෙනි ඉස්කෝලේ හදන්න මම ප්ලෑන් කරපු දෙයක් නෙමෙයි, මම හිතපු දෙයක් නෙමෙයි. මේ ජූනි මාසේ විතර මගේ හස්බන්ඩ්ගේ පොඩි කාලේ ඉඳලම මිත්‍රෙක් ඇවිල්ලා හිටියා නිවාඩුවට. එතකොට තමයි මගෙන් ඇහුවේ ශිරෝ මුලතිවල මොකද වෙන්නේ කියලා. මේ කතා බහ වෙනකොට එයා මම හිතන්නේ විස්කි බෝතල් භාගයක් විතර බීලා හිටියේ. නමුත් හොඳ සිහියෙන් කතා කරුවේ. එතනින් තමයි මේ 7 වෙනි ඉස්කෝලේ පටන් ගන්න හදන්න අඩිතාලම යෙදුනේ.
ඉතින් විස්කි බීලා ඉන්න කෙනෙක්වත් දෙවියන් වහන්සේට පාවිච්චි කරන්න පුළුවන් උන්වහන්සේගේ ක්‍රියාවල් වලට. ඒක තමයි මම අත්දැක්කේ. ඉතින් මේ සුළු කොට තකන්න එපා. ඕනම කෙනෙක්ව දෙවියන් වහන්සේට පාවිච්චි කරන්නට පුළුවන් වෙනවා. Amen. Amen. ඉතින් මේ පාස්ටර් කුමාර් කිව්වා අපිට දෙවියන් වහන්සේ සපයනවා. අපි ඒ සැපීමෙන් තවත් කෙනෙක්ට සැපීම ලබා දෙන එක තමයි විශේෂත්වය. නේ? අපි ගලන ගඟක් වගේ වෙන්න ඕනේ. Amen. ඉතින් දෙවියන් වහන්සේ මට දීපු සිතුවිලි කීපයක් මම බෙදා ගන්නට බලාපොරොත්තු වෙනවා. අපි සියලු දෙනාම කවදා හරි දවසක දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ කියලා පිළිගත්තා. කිතුණු බෑග්ග්‍රවුන්ඩ් එකකින් පසුබිමකින් ආවත් මම ආවේ බෞද්ධ පසුබිමකින් වැඩි මහල්ලෙක් හැටියටයි මම දෙවියන් වහන්සේව පිළිගත්තේ. නමුත් අපි හැම කෙනෙක්ම කොයි පසුබිමකින් ආවත් එක දවසක අපි තීරණය කරා. අපි දෙවියන් වහන්සේව පිළිගන්නවා කියලා. ඊට පස්සේ අපි උන්වහන්සේගේ පසුපස යන්ට තීරණය කෙරුවා. හරිද? එතන අපි එතකොට අපි followers of Christ. අපි උන්වහන්සේගේ පසුපස යන්න අපි තීරණය කරලා ඊට පස්සේ උන්වහන්සේව විශ්වාස කරන්ට අපි පටන් ගත්තා. එතකොට අපි believer කෙනෙක් බවට ප්‍රොමෝට් වෙනවා. ඉතින් අපි පොඩ මෙතෙන්ට ඇවිත් තියෙනවා. ඊට පස්සේ අපි වචනය හදාරන්ට, වචනය විශ්වාස කරන්ට, වචනය මත හිටගන්ට ඒ පොරොන්දු වලටත් අපි එතනින් හිමීට අපි ගමන් කරලා තියෙනවා. මැතෙව් 4 අපිට කියනවා සාතන් පරීක්ෂා කරනවා යේසුස්ව. ගල් පාන් කරන්ට මේ උස් ස්ථානයෙන් පනින්නට කියලා කියනවා. නමුත් සාතන් කියනවා මේ ලියලා තියෙනවා දේව දූතයන් අත දීලා ඒ අත්වලින් උසුලුණු ඇත කියලා. ලියා තියෙනවා කියලා සාතන් කියනවා. එතකොට ජෙරමියා 31:33 කියනවා අනපතක් තුල සිටුවා සිත්වල ලියන්නම් කියලා. දැන් සාතන්නුත් කතා කරන්නේ ලියපු වචනය ගැන. ඊට පස්සේ දෙවියන් වහන්සේත් කියනවා අපි අලුත් වුණාම කොහෙද ලියන්නේ? අපේ හදවත්වල තමයි වචනය ලියන්නේ කියලා. Amen. ඉතින් අපි පොඩ්ඩක් හිතන්න අවශ්‍යයි අපේ හදවතේ ඇත්තටම දෙවියන් වහන්සේගේ වචනය ලියවෙලා තියෙනවද? නැත්නම් අපි මේක අරගෙන මේක දිහා හැමතිස්සෙම රිෆර් කරන්න බලන්න පිටුව පෙරලන්නද අපි පෙළඹෙලා සිටින්නේ? නැත්නම් අපි අතුලාන්තය ගැන කතා වුණා මේ පොඩ්ඩකට ඉස්සෙල්ලා. අපි අතුලාන්තයේ මේ වචනය ඇත්තටම ලියවෙලා තියෙනවද? අපි කිතුණන් හැටියට උන්වහන්සේ පසුපස යනවා, විශ්වාස කරනවා. එතකොට සාතන් මේ ලියපු වචනය ගැන කතා කරනවා නම් සාතනුත් වචනය විශ්වාස කරනවා. ඒකයි ප්‍රකාශ කරන්නට ඔහුටත් පුළුවන්. අපි කියපු වචනයෙන් ඒක තහවුරු වෙනවා. සාතන් දේව වචනේ විශ්වාස කරනවා නම් ඒක පාවිච්චි කරනවා නම් අපිත් විශ්වාස කරනවා නම් අපේ දින වෙනස මොකක්ද? මම මෙහෙම ඇහුවොත් ඒ වෙනස අපි අඳුරනගෙන තියනවාද? වෙනස යොහන් 21:15 අපෙන් අහනවා ඔබ මට ප්‍රේම කරනවද? Do you love me? තමන්ගෙන්ම අහන්ට අවශ්‍ය ප්‍රශ්නයක්. අපි මේ අනිත් මුළු ලයිස්තුවම අපි ක්වොලිෆයි වෙයි.
අපි විශ්වාස කරනවා, වචනය කියවනවා, පොරොන්දු අහනවා. ඒ හැම එකක්ම. නමුත් අපි අහන්ට අවශ්‍ය ප්‍රශ්නය අපි දෙවියන් වහන්සේට මේ මුළු හදින්ම අපි ප්‍රේම කරනවද? අපි මේ චූටි බබාලගෙන් අහනවානේ මට ආදරේද? ඕක ලොකු හැම කෙනෙක්ම කරන දෙයක්. පොඩි කෙනෙක් අහන්නේ මට ආදරේද? ඊට පස්සේ අහනවා කොච්චර ආදරේද කියලා. එතකොට අර චූටි බබාලා අත් දෙක දිගරලා පුළුවන් තරම් දිගරලා කියනවා මෙච්චරක් ආදරේ කියලා. සාතන් සහ අපි අතර නිශ්චිත වෙනසක් ඇති වෙන්නේ අපිට මේ යේසුස්ට තියෙන ප්‍රේමය මත. යොහන් 14:15 අපිට කියනවා මගේ ආඥා පිළිපදිනවා නම් keep my commands. ප්‍රේම කිරීම feeling සිතුවිල්ලක් නොවේ. එය ක්‍රියාවක්. සමහර වෙලාවට I love you කියන්න හරි ලේසි. එතනින් ඔබට දෙන්න වුණාම අමාරුයි. Love is a doing word. Practical වචනයක්. Love you කියලා නිකන් ඉන්න බෑ. අපි යේසුස්ට ප්‍රේම කිරීමෙන් උන්වහන්සේගේ පියාණන්ගෙත් අපි වෙනුවෙන් අය දිනවා කියලා දෙවියන්වහන්සේගේ වචනේ කියනවා. සන්නද්ධ කරන්ට මඟ පෙන්වන්නට ශුද්ධාත්මයන් වහන්සේ එවනවා කියලා අපිට වචනේ කියලා තියෙනවා. ඉතින් අපි නැවතිලා අපිට අහන්න වෙනවා මම මේවා අත්දකින්නවද? Love the Lord, follow his will. උන්වහන්සේට ප්‍රේම කරන්නා වුන් උන්වහන්සේගේ කැමැත්ත කරනවා. එතකොට අපිට නැවතිලා අපි අපෙන් අහන්න ඕනේ මම දෙවියන් වහන්සේගේ කැමැත්තද කරන්නේ? නැත්නම් මට ඕන දේද මට ඕන විදිහට ඒව සකස් කරගෙන කරන්නේ කියන එක. යොහන් 15:15 මම ඔබට මිත්‍රයෝ යයි කියමි. I call you friend. Amen. අපි එතෙන්ට ඇවිත් තියනවද? දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා කියලා මට කියන්න පුළුවන්. Yes, I love the Lord. කියන එකයි මං ඉස්සෙල්ලා කියපු ඒ කාරණාවල් ටිකයි අපිට අපි දිහාම බලලා වෙන කවුරුවත් ඇඟිල්ල දික් කරනවට වැඩිය අපි අපිවම විනිශ්චය කෙරුවොත් ඔව් මම දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන නිසා he calls me friend. ඒ තැනට එන්ට පුළුවන්ද? ඇවිත් තියන වද කියලා අපිම හොයමු. ඒ විශ්වාසය අපි පසුපස යන එතනින් ඔබට අපි ගිහිල්ලා තියනවද? 2026 දී අපි මෙතෙන්ට එන්න අවශ්‍ය වෙනවා. විශ්වාසවන්තව බය නැතුව සැකයක් නැතුව මටම කන්වික්ෂන් එකක් තියෙන්න අවශ්‍යයි. මම දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන උන්වහන්සේගේ ෆොලෝවර් කෙනෙක් නෙමෙයි. ඇදහිලිවන්තයෙක් නෙමෙයි. දෙවියන් වහන්සේ මට යහළුවෙක් කියලා සලකනවා කියන එක. මිත්‍යාවක් හැටියට අපි රංගපානවද? මම හිතන්නේ ඒක දැන් කිතුනන්ට හරි ලේසි. වචනේ දන්නවා ඕන වෙලාවකට ස්ක්‍රිප්චර්ස් කියන්න මේව කරන්න ඔක්කොටම දැන් හැකියාව වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි රංගපාන්න පුරුදු වෙලා තියෙනවද? මේ වසරේදී අපි රංගපෑමෙන් එළියට එමු. අපි දිහා අපිම බලන්න. අපි දිහා අපිම විනිශ්චය කරගන්නට අපි තීරණය කරන්න ඕනේ. සාතන්ට වඩා වෙනස් වී උන්වහන්සේගේ කැමැත්ත කීකරුව දේව දරුවෙක් හැටියට කරන්නට
එතකොට අපි මිත්‍රයෙක් බවට පත් වෙනවා. ඇයි මේක මේ අවුරුද්දේ අත්‍යවශ්‍ය වෙන්නේ? යොහාන් 15:15 කියනවා මාගේ පියාණන් වහන්සේගෙන් මා ඇසූ සියල්ල මා ඔබට දන්වනවා කියලා. විශ්වාසවන්තකම රඳා පවතින්නේ මෙතන. දෙවියන් වහන්සේට අපිව විශ්වාස කරන්නට පුළුවන් නම් යේසුස් වහන්සේ පියාණන්ගෙන් අහන දේ අපිට කියනවා. අපිට එදිනෙදා දැනගත යුතු දේ උන්වහන්සේ අපිට දැනුම් දෙයි. මම දන්නවා වචනේ කියලා තියෙනවා ප්‍රොෆේතවරුන්ට කියලා උන්වහන්සේ හඳුන්වන්නේ. නමුත් මෙතනදී මම කියනවා තමන් දෙවියන් වහන්සේව විශ්වාස කරන උන්වහන්සේගේ මිත්‍රයෙක් බවට පත් වුණොත් එතනත් කියනවා මගේ තාත්තගෙන් අහලා මම හැමදේම ඔයාලට කියන්නම්. ඒ කියන්නේ රහසක් කියන්නේත් අපි යාළුවන්ට. ඒ විශ්වාසයේ තියෙන යාළුවත් එක්ක තමයි අපි රහසක් බෙදාගන්නේ. ඉතින් අපිට අවශ්‍යයි මේ Google එකෙන් හරි YouTube එකෙන් හරි එන ইনফরমේෂන් එකට වැඩිය අපිට යේසුස් වහන්සේත් එක්ක තියෙන මේ සම්බන්ධකම ස්ථාවර කරලා ස්ථාපිත කරලා ඒක තවත් වැඩි දියුණු කරගෙන උන්වහන්සේ අපිට මොකක්ද කියන්නේ? හෙට වෙන්න තියෙන දේ අද කියන්නා වූ දෙවියන් වහන්සේ. ආමෙන්. ආමෙන්. ඒක නිසා අපි මේ දේ තෝරගන්න අවශ්‍යයි. 26 තරණය කරන්නට ගමන් කරන්නට නම් අපිට මේක අත්‍යවශ්‍ය වෙනවා. පුද්ගලිකව පමණක් නෙමෙයි අන් අයට සෙතක් වෙන්නට. අපි සභාවක් හැටියට දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට අපේ අසල්වැසියන්ට අපේ දේශයට අපිට සෙතක් වෙන්න පුළුවන් වෙනවා මේ පණිවිඩය අහන්ට අපිට වුණොත්. දේශයට ආශිර්වාදයක් වෙන්නට සභාව ඉතාමත් කැප වෙන්නට අවශ්‍යයි. අපිට පේනවා කාලෙන් කාලෙට කොච්චර දේවල් බොහොම ඉක්මනින් වෙනස් වෙනවද කියලා. මාස අවුරුදු ගණන් දැන් යන්නේ නැහැ. අද වෙන දේ නෙමෙයි අද හවසට සිද්ධ වෙන්නේ. ඉතින් සභාවට ලොකු වගකීමක් තියෙනවා. පුද්ගලිකව විතරක් නෙමෙයි අපිට යේසුස් වහන්සේගේ මිත්‍රයන් බවට පත්වෙන්න ඒ පණිවිඩ අහන්නට ඒ පණිවිඩ බය නැතුව ප්‍රකාශ කරන්නට පුළුවන් වෙන්න. අපි මං හිතන්නේ කවුරුත් දන්නේ නැහැ 20යි 26 මොනවාද අඩංගු වෙන්නේ කියලා. මොනවාද වෙන්න යන්නේ කියලා. ඉංගියක් ඇති. නමුත් නිශ්චිත වශයෙන් කවුරුත් දන්නේ නැහැ. ඉදිරි දිනවල ගැබ් වී තියෙන්නේ මොනවද? දෙවියන් වහන්සේ මට මතක් කෙරුවා ද්විතීය නීති සංග්‍රහයේ 31:6 ඔබ සවක යන්නේ ඔබේ දෙවි සමිඳානන් වහන්සේය. The Lord your God goes with you. කියන පදය. ඉතින් අපිට නිශ්චිත දේ දන්නේ නැති කොට අද හවසට මොකක්ද වෙන්නේ කියලා දන්නේ නැතිකොට අපිට නිශ්චය වශයෙන් අපිට අල්ලගන්න තියෙන දේ තමයි මේ ද්විතීය නීති සංග්‍රහය 31:6 දෙවියන් වහන්සේ අපිට දෙන පොරොන්දුවක්. උන්වහන්සේ අපිත් සමග යන බව සිටින බව. ගියා කියන්නේ නැහැ. දෙවියන් වහන්සේ අපිත් එක්ක ගියා කියන්නේත් නැහැ. යන්න බලාපොරොත්තු වෙනවා කියලත් නෙමෙයි. අනාගතයේ යනවා කියලත් නෙමෙයි. හිතලා බලලා මම එන්නම් කියලා දෙවියන් වහන්සේ කියන්නේත් නැහැ. It's a present word. මම ඔබ සමග යනවා. I am කිව්වා වගේ.
හැම ඕනම වෙලාවක ඕනම දවසක ඒක මේ දැන් සිදුවෙන දෙයක්. ආමෙන්. ඔබ සමග යන්නේ ඔබව අතරමං කරන්නේ නැහැ අත් නොහරින සේක කියලා තියෙනවා. නමුත් දැන් අපි මේ පොරොන්දු කියවලා සන්තෝෂ වෙන්න හරි දක්ෂයි. දෙවියන් වහන්සේ කිව්වනේ මාත් එක්ක යනවා කියලා එහෙනම් හරි. එතනට ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා කියන එක අපි හුඟක් දුරට අමතක කරනවා. ඒ පොරොන්දුව අත්පත් කරගන්න. අපි නිකන් ගිරව් වගේ පොරොන්දුවක් දන්න නිසා කියනවට වැඩිය මට ඇත්තටම හැඟෙනවද උන්වහන්සේ මාත් එක්ක යනවා කියලා. ඒ සාධක තියනවද අපේ ජීවිතේ? අපේ ජීවිතේ අපේ අතර සිදුවෙන දේවල් වලින් අපිට නිශ්චය වශයෙන් කියන්න පුළුවන්ද? නෑ මම දන්නවා දෙවියන් වහන්සේ මාත් එක්ක ඉන්නවා මාත් එක්ක යනවා කියන දේ. ද්විතීය කතා 31:8 කියන ඔබව පෙරටුවෙන් යන්නේ goes before you. අපිත් සමග ඉන්නවා අපිත් සමග යනවා අපිව අතරමං කරන්නෙත් නැහැ. නමුත් මෙතන කියනවා මම ඔබට පෙර යනවා කියලා. ඉස්සරහින් යනවා. මේ අවුරුද්දේ අපි මේක හිතලා බැලුවොත් අප සමග සමීපත්වයක් closeness ළඟින් ඉන්නවා කියන එක. අපිට දැනෙනවද දෙවියන් වහන්සේ අපි සමග සිටිනවා කියන එක? ඒක තහවුරු කිරීමක් වෙනවද? ඔබට පෙරටුවෙන් මා යනවා කියනවා. මෙයට අපට සත්‍ය බව හැඟෙනවා නම් අපට තියෙන්නේ කීකරු කමෙන් උන්වහන්සේගේ පසුපස යන්නට. උන්වහන්සේ කියනවා නම් ඉදිරියෙන් යනවා කියලා. එතකොට අපිට ඕවර්ටේක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට ශීඝ්‍රගාමී වෙලා උන්වහන්සේට පහු කරලා යන්න උත්සාහයක් දරන්න ඕනේ නැහැ. අපිට රේස් එකක් දුවන්න අවශ්‍ය නැහැ. අපිට තියෙන්නේ කීකරු කමෙන් උන්වහන්සේගේ පසුපස ගමන් කරන එක. ඒ වගේම උන්වහන්සේගේ වචනේ කියනවා ද්විතීය 31:8 බිය නොවන්න. අපි මේ සාධක පිළිපැද්දොත් අපේ කීකරුකම නිසා උන්වහන්සේගේ පිටිපස්සේ අපි යනවා නම් අපිට බය වෙන්න ඕනේ. අපිට මේ අවුරුද්දේ බිය නොවි ඉදිරියට යන්න නම් මේ ක්‍රමවේදය තුල අපි ගමන් ගත්තොතින් විශ්වාසය විතරක් මදි මේ ප්‍රේමය දෙවියන් වහන්සේට තියෙන ප්‍රේමය තක්සේරු කරන්නට අවශ්‍ය වෙනවා. ළඟ සම්බන්ධතාවයක් බිඳ වැටීමක් අඩුවීමක් paludu වීමක් ඇති වූ විට අපිට මේවා නැති වෙයි. උන්වහන්සේගේ statutes ආඥාවන්ට විරුද්ධව ක්‍රියා කිරීමෙන් මම දෙවියන් වහන්සේගෙන් ඇහුවා 2025 දී පාස්ටර් කුමාගේ නෝට්ස් බොහෝම ක්ලියර්ලි කිව්වා. සූදානම් වෙන්නට පොරොන්දු දුන්නට වඩා මේ පාර මට මම මේ කියන හැම එකක්ම ඔබ හැම කෙනෙක්ම මේවා දන්න ඒවා. නමුත් අපි ඉදිරියට යන්නට අපිට මේ සුළු කොට සලකන දේ දෙවියන් වහන්සේ මතක් කෙරුවේ. වෙනත් අවුරුදු වලට වැඩිය හුඟක් වෙනස්. දෙවියන් වහන්සේ කතා කෙරුවා අකීකරුකම disobedience අකීකරුකම ඉවත් කරන්නට යටත් නොවීම
අවවාද උපදෙස් වලට සවන් නොදීම. මේ ගැන හිතන්ට කියලා. ඒ වගේම මමත් වැඩිය හිතලා නැති කාරණාවක් තමයි මේ මුරණ්ඩුකම. මම හුඟක් අහලා තියෙන්නේ සර්මන්ස් අහන්නෙත් අපි අකීකරුකම ගැන. නමුත් මේ පාර දෙවියන් වහන්සේ ඉස්මතු කෙරුවා මුරණ්ඩුකම. stubbornness. සමහර වෙලාවට මමත් උපදෙස් දෙනවා හුඟක් අයට ඔවුන්ගේ මූණවල් දැක්කහම මට හිතෙනවා මේවා ඇතුළට යනවද බිමට වැටෙනවද කියලා. විශේෂයෙන්ම මේ 30න් අඩු පරම්පරාව කතා කරපුවාම මූණ හදන්න හරි දක්ෂයි. ඉතින් මේක මම කියන්නේ හුඟක් ආදරෙන් මේ පරම්පරාවට පරිස්සම් වෙන්න. අපිට ඇත්තටම කාලයක් ඉතිරි වෙලා නැහැ සෙල්ලම් කරන්න. මම හැමතිස්සෙම තරුණ ඒගොල්ලන් දිහා බලපුවහම මම හුඟක් දුකයි. මොකද මගේ පරම්පරාවේ අපිට වැඩි වහල්ලුන් හැටියටත් දෙවියන් වහන්සේව මුණ ගැහිලා තවත් දිගු කාලයක් යන්න කාලයක් තිබ්බා. ඒකට මම පුද්ගලිකව දෙවියන් වහන්සේට හුඟක් ස්තුතිවන්ත වෙනවා. නමුත් අද අවුරුදු 25ක් 30ක් තියෙන කෙනෙක්ට තව අවුරුදු 50ක් තියෙයිද කියන ප්‍රශ්නය අපිට ඉස්මතු කරන්නට වෙලා තියෙනවා. පැය 24ක් තියෙයිද නැත්නම් අවුරුදු 24ක් තියෙයිද? මේක තමයි යථාර්ථය. අපි මේ සත්‍යයට මූණ දෙන්න ඕනේ. අපිට නෑ බයිබලයේ කියලා තියෙන අවුරුදු 70ක් ඉන්නවා කියලා. ඉතින් මට මෙච්චරක් තියනවා කියලා අපිට දැන් කියන්න බෑ. ඒ වගේ කාලෙක අපි ජීවත් වෙන්නේ. ඒක නිසා මේ මුරණ්ඩුකම මට ඕන දේ කරනවා. මගේ නීතිය. මගේ ක්‍රමවේදය. my way කියලා ස්ථාවර මේ මුරණ්ඩුකම මම හිතන්නේ අකීකරුකමට වැඩිය භයානකයි. අනිත් එක තමයි මේ ඉංග්‍රීසියෙන් කියනවා silent treatment. ඔයාලට ඕන එකක් ඔයා කියන්න කතා කරන්නේ. ඒකට ප්‍රතිචාරය දක්වන්නේ නැහැ. හා කියන්නෙත් නැහැ, නෑ කියන්නෙත් නැහැ, බෑ කියන්නෙත් නැහැ. silent. ඔයාලට ඕන එකක් ඔයා හිතාගන්න, මට ඕන දේ මම කරනවා. අකීකරු කමින් මුරණ්ඩු කමින් අපි ඈත් වෙන්න ඕනේ. මෙය අනතුරු ඇඟවීමක්. ඒක නිසා අපි පරිස්සම් වෙන්න අවශ්‍යයි. උන්වහන්සේ අප වෙනුවෙන් තෝරන්නේ හොඳ ගමනක්. මොකද ඒක නිසායි දෙවියන් වහන්සේ අපිට කියලා තියෙන්නේ උන්වහන්සේ අපිට පෙරටුව යනවා කියලා. උන්වහන්සේ අපිට පෙරටුව යනවා නම් උන්වහන්සේ ගමන් මාර්ගය තෝරගෙන ඉවරයි. අප වෙනුවෙන් හොඳ ගමන් මාර්ගයක්. එසායා 45:2 මම නුඹට පෙරටුව ගොස් ඇද වෙච්ච අමාරු ස්ථාන ඉවත් කරනවා. Straighten the crooked paths. උන්වහන්සේ අපි වෙනුවෙන් මගක් තෝරගෙන තියනවා නම් ඉදිරියෙන් යනවා නම් ඒක හොඳ මාර්ගයක් නම් මේක ඇද වෙන්නේ කොහොමද? අමාරු ස්ථාන ඇති වෙන්නේ කොහොමද? අප විසින්ම එම මාවත ඇද කරගත්තද? අප විසින්ම ඒ ස්ථානවලට ඒ මාවත කඩා කප්පල් කරන්නට
අපිම දොරක් විවෘත කෙරුවද? අපිට පුළුවන් අද අපි දකිනවා නම් අපේ මාවත ඇහිරිලා තියෙනවා නම් අපේ ඉදිරියෙන් කඩාකප්පල්කාරී දේවල් අපි දකිනවා නම් මේ පාර මාවත ජරා වෙලා නම් වල් බිහි වෙලා නම් පසුතැවිලි වෙන්න. ඒක තමයි අපේ වගකීම. මොකද දෙවියන් වහන්සේ ඉදිරියෙන් යනවා නම් උන්වහන්සේගේ මාවතට මේ දේ අපි එකතු කරනවා. ඒ පොරොන්දුව අත්පත් කරගන්නට අපේ පසුතැවිලි වීම අවශ්‍යයි. අපේ ගමන් මඟ නෙමෙයි අපිට වටින්නේ අපේ ගමනාන්තය. ඩෙස්ටිනේෂන්. ඒකට අපේ සූදානම. අපේ ප්‍රෙපරේෂන්. ඔබ යම්කිසි ඍතුවක් තුලින් ගමන් කරනවා නම් එය ඔබව සූදානම් කිරීමක් බව වටහා ගන්නට. අපි ඔක්කොම අමාරු කාල තුල ගමන් කරනවා. ඒ අමාරු කාලය සංකේතයක් වන්නට පුළුවන් ඉදිරියේදී ඔබව ඉහළට ගෙන යාමට සැලැස්මක් තිබෙන බවට ඉඟියක් වෙන්නට පුළුවන්. අමාරු කාලවල වලට සාප කරන්න එපා. Promotion is at hand. ඔබගේ අස්වැන්න ලබා ගන්නට කාලය අත ළඟ බව විශ්වාස කරන්න. ආමෙන්. ආමෙන්. මේ හැම කාලයක් තුලම ගමන් කරනකොට දෙවියන් වහන්සේගෙන්ම අහන්න මේකේ මට තියෙන පාඩම මොකද්ද? මට මොනවාද උගන්වන්න හදන්නේ? ඒ පාඩම ඉගෙන ගත්තොත් ඔය ප්‍රොමෝෂන් එක ඉක්මනට අතට එනවා. තර්ක කරන්න එපා. එයි මට මෙහෙම. එයි යාට එහෙම. සමහර වෙලාවට අපි සංසන්දනය කරනවා. ඊට වැඩිය අපි ඉගෙන ගත්තොත් අපිට පුළුවන් අපේ ගමනාන්තයට ඉක්මනින් ළඟා වෙන්න. මාගේ අරමුණ හරි ස්ථානය ගත වීමට ලක් වෙලා නම් මම මේ කයිරොස් කාලයට ඇතුල් වෙනවා. නිශ්චිත දේ කරන්නට සුදුසුම වේලාව දෙවියන් වහන්සේම නිර්දේශ කරන ලද වේලාවකට ඇතුල් වෙන්නට අපිට දෙවියන් වහන්සේ මඟ පෙන්වනවා. මම අද ප්‍රකාශ කරනවා ඔබව බැඳලා එක තැන තබලා තියනවා නම් ඔබ වැටි වැටි ගමනක යෙදෙනවා නම් ඔබට තහංචි යෙදිලා තියනවද ඔබගේ ඉදිරි මාර්ගයට ඕනෑම බාධාක් තිබෙනවා නම් මම අද කියනවා මේ හැම දෙයක්ම අද යේසුස් වහන්සේගේ නාමයෙන් බිඳෙනවා. ආමෙන්. ආමෙන්. අද මේ ගමනාන්තය මේ ගමන් මග යේසුස් වහන්සේගේ නාමයෙන් ක්ලියර් වෙනවා. Amen. Divine alignment. මම දන්නේ ඒක සිංහලෙන් කියන්න. දිව්‍යමය පෙළ ගැස්ම. ඒකට ලෑස්ති වෙන්න අවශ්‍යයි. සූදානම් වෙන්න අවශ්‍යයි. මොකද අපේ සූදානම මත තමයි අපිට මේ අපේ ගමනාන්තයට ළඟා වෙන්න පුළුවන් වෙන්නේ. ඔබ අද තීරණය කරන්න මම ආත්මික වියලි ස්ථානයෙන් ඉවත් වෙනවා. මෙම දුෂ්කර ස්ථාන බිඳ දමනවා. Out of the dry place and all hard places be broken in Jesus name. සමහර දුවල පුතාලා මේ ස්ථානවල මේ වියලි තැන්වල පැල් රකින්නවා. තමන්ගේ තීරණය අද මොකක්ද? තවත්
පැල් රකින්නද නැත්තම් මේ බැමි කැඩිලා මම නිදහස් මම මේ වියලි තැනෙන් මම මේ දුෂ්කර තැනෙන් එළියට එනවා කියන ප්‍රකාශය පිළි අරගෙන එයට සූදානම් වෙනවද? මේක මට කතා කරනකොට මට දෙවියන් වහන්සේ මතක් කෙරුවා මුලතිවල මුල්ලි වයිකල් වල මම එක කාලයක ලිං හැරුවා. මේක හුඟක් කල් 2012 වගේ කාලයක්. ඉතින් ඔච්චර මතකයක් නෑ. ඔය ගැන හිතන්නෙත් නෑ. නමුත් මේ අවදීදී මේ dry places and hard places කියන හයිය තැන් ගැන මම ලියනකොට මට දෙවියන් වහන්සේ මතක් කෙරුවා මේ ලිං හාරපු එක. ලිං හාරන්න මං පෙළඹුණේ මම මුල්ලිවත්කල් වල තියෙන එකම පාසලේ උදව් කරන්න ගියා. ඒ 2012 ළමයි ටිකයි හිටියේ. ඒ ප්‍රින්සිපල් එක්ක මේ ළමයින්ගේ යුනිෆෝම් බ්‍රවුන් පාට. සුදු පාට යුනිෆෝම් නමුත් අර දුර්වර්ණ වෙලා. ඒක එකක්. අනිත් එක මේ ළමයි පිරිසිදු නැහැ. බොඩි ඕඩර් තියෙනවා. නාලා නැහැ. පිරිසිදු නැහැ. ඉතින් මම ප්‍රින්සිපල්ගෙන් ඇහුවා ඇයි මේ ළමයිව බලාගන්න කවුරුත් නැද්ද? දෙමව්පියෝ නැද්ද? ඇයි මේ යුනිෆෝම් කිලුටු? ඇයි මේ දරුවා මේ විදිහට කියලා. ඊට පස්සේ මගේ දිහා බලලා කිව්වා මැඩම් වතුර නැහැ. සමහරලාට අපි මිනිස්සුන්ව ජජ් කරනවා නේ. අරයා කිලුටුයි අරයා මේකයි කියලා අපි ඇත්තටම මේ කාරණාව හොයන්නෙත් නැහැ, හිතන්නෙත් නැහැ. නමුත් අපි තීරණය කරලා ඉවරයි. මේක නිසා කියලා. ඉතින් මෙතන තිබුණේ වතුර නැති කම. මේක නිසා තමයි ලිං හාරන්න පෙළඹුණේ. එතන තියෙන විශ්මිත දේ දෙවියන් වහන්සේ මගේ ජීවිතේ මෙහෙම තමයි වැඩ කරලා තියෙන්නේ. මේක කරලා මම කොළඹ ආවහම මගේ යාළුවෙක් කෝල් කරුවා මට ඕස්ට්‍රේලියාවෙන්. ඊට පස්සේ මගේ බැච්මේට් කෙනෙක්. ඉතින් භාෂාව මචං භාෂාව. එයා හින්දු කෙනෙක්. ඒකලා කිව්වා මචං දැන් උඹ මොනවද දැන් කරන්නේ? ඊට පස්සේ මං කිව්වා ලිඳක් හරන්න බලාපොරොත්තු වෙනවා කියලා. එතකොට කිව්වා මං හරන්න. Amen. Amen. ඒකෙන් තමයි ලිං හරන්න පටන් ගත්තේ. මේ ලිං ලේසි නෑ. මොකද අඩි 150කට වැඩි ගැඹුරක් ඕනේ වතුර හොයන්න. දැන් අපි අවුරුදු 2.5 තුල ලිං 132ක් හැරුවා. ආමෙන්. ආමෙන්. මේකට දායක වුණේ කිතුණුවන් නෙමෙයි. ඒකයි විශේෂත්වය. මට මේ ලිං මතක් වුණේ මේ hard place කියලා හිතනකොට මොකද මේ ලිං හාරනකොට මැෂින් එකකින් හැරුවේ ඔක්කොම මේ ගල කඩන්න ඕනේ. උල්පතට යන්නට. ඕක නිසා තමයි දෙවියන් වහන්සේ මට මේක මතක් කරේ. මොකද ඒකට සමහරවිට 150 200 වෙනකන් සමහර විට අපිට හාරන්න සිද්ධ වුණා සමහර ලිං. ඉතින් මේ උල්පත මතු කරගන්නට ගල කඩපු ගමන් පිරිසිදු ජලය ගලනවා. ස්ප්‍රින්ග්. ඉතින් අපිත් මේ වියලි ස්ථානයෙන් ආත්මික වියලි ස්ථානයෙන් මේ දුෂ්කර ස්ථානයෙන් එළියට එන්නට අවශ්‍යයි. අලුත් උල්පතක් ඔබට
සතු කරගන්නට ඕනේ නම් 2026 තීරණය කරන්න. මේක වෙන කාටවත් කරන්න බෑ. තමන් වෙනුවෙන් තීරණය කරන්න අවශ්‍යයි. මම අද මේ වියලි ස්ථානයෙන් එළියට එනවා. එම කාලයයි උන්වහන්සේගේ ඇරයුමයි ඔබට තියෙනවා. Get ready. ඔබ ලෑස්තිද? 2024 දී මම කිව්වා මේ ඒ අවුරුද්ද සැලකිය යුතු උපාය මාර්ගික තීරණාත්මක අවුරුද්දක් වෙනවා කියලා. ඒ වගේම පාස්ටර් කුමා මතක් කෙරුවා අපිට 2025 ජීවිතයයි ජීවිත ගමනාන්තයක්. අදිෂ්ඨානයක් ධෛර්යයක් දෙවියන් වහන්සේ අපිට දෙනවා කියලා පොරොන්දු වුණා. නමුත් අපි කී දෙනෙක් කීකරුකම මත 2025 තරණය කෙරුවද? අපේ කීකරුකම සම වෙන්නේ අපේ ඇදහිල්ලට. කොච්චර I have faith මට faith තියෙනවා මට ඇදහිල්ල තියෙනවා කියලා කිව්වට කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ අපේ කීකරුකම නැත්නම්. දෙදස් 26 මේ අපේ තුල තියෙන මේ උල්පත අපි ලිඳක් නම් නැවත හාරන්නට අවශ්‍යයි. අපි පුරුද්දක් හැටියට අලුත් දේ හොයන කාලෙක තමයි ජීවත් වෙන්නේ. අලුත් රෙස්ටොරන්ට් එකක්, අලුත් ෂොප් එකක්, අලුත් මොකක් හරි දෙයක් අලුත් දේ හොයන්න. මම ඒක වැරදි කියලා කියන්නේ නැහැ. නමුත් අපිට මේ අලුත් දේ හොයනට වැඩිය අපි ළඟ තියෙන දේ කුමක්ද කියලා අපි ඉස්සෙල්ලා හිතන්න අවශ්‍යයි. අපිට තියෙන දේ අලුත් කරගන්නට අපි උත්සාහයක් දරන්න ඕනේ. තමන් ලිඳක් නම් තමන් මේ ලිඳ හාරන්න. පසුගිය කාලවන් තුල ඍතුන් තුල කුණු කසල අපවිත්‍ර දේ බ්ලොක් වෙලාද හිර වෙලාද අපේ ලිං පල් වෙලාද කියලා අපි ටිකක් නැවතිලා හිතන්න. පසුතැවිලි වීමෙන් අදිෂ්ඨානයෙන් හාරන්ට. ගැඹුරට හාරන්ට. ඇයි අපි ඉඩ දුන්නේ අපේ මේ දීලා තියෙන මේ උල්පත කිලිටි වෙන්න. වෙන කවුරුත් කුරු දාලා නෙමෙයි අපිම කිලිටි කරගත්තද? මේක බ්ලොක් කරගත්තද? මේ අවස්ථාවේදී අපිට මතක් කරගලා මේ අලුතෙන් හොයන්න අවශ්‍යයි. යොහන් 7:38 ඔබ තුලින් ජීවනදායක ජල ධාරා ගලන්නේය. You are a living water. Amen. Amen. හැම කෙනෙක්ටම මේ උල්පත තියෙනවා. වෙන එකක් හොයන්න යන්න ඕනේ නැහැ. ඇමරිකන් වෝටර් ගන්න යන්න අවශ්‍ය නැහැ. සිස්ටම් එකක් හොයන්න ඕනේ නැහැ. අලුත් ලිඳක් හරන්න ඕනේ නැහැ. දෙවියන් වහන්සේ අප තුල දීලා තියෙන මේ උල්පත මේ අවුරුද්දේ අපි නැවත උත්පාදනය කරමු. අපි යේසුස්ගේ අනුග්‍රහිකයෝ followers. ශුද්ධාත්මයන් වහන්සේ අප තුල ආමෙන් ජීවන දරදා ගලන්නා වූ සෙනගක් බවට අපි පත්වෙන්න අවශ්‍යයි. අපිට විතරක් නෙමෙයි මේ උල්පත අපිට බීලා අපිට නාලා අපිට හොඳට ඉන්නට විතරක් නෙමෙයි මේ ජලධාරා තුලින් ඵලදායි මූලාශ්‍රයක් වෙන්නට අවශ්‍යයි. අපි සෝස් එකක්.
අපිට විතරක් නෙමෙයි. අපේ දේශයට අවශ්‍ය දේ. අපේ දේශය දිහා බලනකොට මම දකින්නේ නපුරු කමෙන් පිරිච්ච දේශයක්. අපිට හුඟක් දුක හිතෙන දේවල් දකිනවා. ඇහෙනවා. ඒක නපුරු කමේ මුලෙන් මතුවෙන දේ. අන් අයව රිදවන එක දැන් සාමාන්‍ය දෙයක්. අපි ඵලදායි මූලාශ්‍රයක් වෙන්න ඕනේ. සුව කිරීමට අන් අයව සනස්සන්ට පුළුවන් මූලාශ්‍රයක් බවට අපි පත් වෙන්නට අවශ්‍යයි. අපේ ලිං පවිත්‍ර වුණහම අපව ශුද්ධාත්මයන් වහන්සේ තව තවත් පිරවුවහම අන් අය වෙනුවෙන් නැගී සිටීමට මේ අවුරුද්දේ අපිට පුළුවන් වෙනවා. අයිසායා 12:3 කියනවා ඔබ ගැලවීමේ ලිං වලින් ප්‍රීතියෙන් දිය ඇද ගන්නාහුය. Amen. Wells of salvation. අපේ දේශයට අවශ්‍ය මේ දේ අද. අපේ දේශයට සුවවීමත් සැනසීමත් තමයි අවශ්‍ය. හුඟක් මිනිස්සු බඩගින්නේ හිටියත් කණ්ඩ ලැබුණත් සැනසීම නැහැ. ඔවුන්ගේ අතුලාන්තේ සුවය නැහැ. හුඟක් ඒගොල්ලන්ට බත් පැකට් එකක් අරගෙන සෙනගකට දෙන්න පුළුවන්. නමුත් මේ සැනසීම ලබා දෙන්න පුළුවන් ඔබටයි මටයි විතරයි. මොකද ඒක යේසුස් වහන්සේ තුලින් ගලාගෙන යන දෙයක් වෙන්න අවශ්‍යයි. එක්කෙනාට තමන්ගේ සුබ ආරංචිය සුවය රැගෙන යන වාජනයක් බවට පත්වෙන්න අවශ්‍යයි මේ අවුරුද්දේ. එක්කෙනා ගැඹුරු ජලය හිඳෙන්නේ නැහැ. උල්පත් නිතරම සක්‍රියව තබා ගන්නට අපි උත්සාහයක් දරන්න ඕනේ. ජීවන ජලය දෙන්නේ ඔබ නැවුම්ව සිටියොත් පමණයි. ආමෙන්. අනෙක් පිපාසයෙන් සිටින්න වූවන්ට ජීවන ජලය දෙන්නත් ඔවුන් මූලාශ්‍රය වෙත ඇදෙන්නේ ඒ හේතුවෙන්. ඔබගේ උල්පතෙන් ඔබ ශුද්ධාත්මයන් වහන්සේගෙන් අහන දෙයින් ඔබ ක්‍රියා කෙරුවොත් ඒ සුභ ආරංචිය මේ දේශය පුරා ගියොත් එහෙනම් අපේ දේශය සුව වෙයි. ඔබ ජීවන ජලධාරා ගලන උල්පතක් වූට පමණයි ඔබ සාක්ෂිකාරයෙක් බවට පත් වෙන්නේ. ඒ සාක්ෂිය යේසුස් වහන්සේගේ නම් මූලාශ්‍රය ඔබ නම් මේ දේශය සුව වෙන එකත් යේසුස් වහන්සේව පිළිගන්නා වූ සෙනගක් මේ දේශයේ ඇති වෙයි. මං නෙමෙයි මා තුල සිටින යේසුස් වහන්සේ. සමාදානය ඔවුන්ට ලැබෙයි. අපේ දේශයේ පිබිදීම පටන් ගැනීමට ඔබ පංගුකාරයෙක් වෙයි. දෙදස් 12 දෙවියන් වහන්සේ මට දුන්න පොරොන්දුවක් යොහන් 4:14 තමයි මේ මං දෙන වතුර බොන කවර කෙනෙකුවත් කිසි දිනක පිපාසය අත් නොවේයි කියලා. ඒ පොරොන්දුව නිසා තමයි මේ මුල්ලිවයිකාල් වල ලිං හැදුනේ. අදටත් එහි තියෙන සාක්ෂිය තමයි අවුරුද්දට මාස 5ක් ලිං ඔක්කොගම හිඳෙනවා. නමුත් අපි මේ වචනේ හදපු එක ලිඳක්වත් හිඳෙන්නේ නැහැ. ආමෙන්. මේක මම හදපු ලිං නිසා නෙමෙයි දෙවියන් වහන්සේගේ පොරොන්දුව මත කරපු ක්‍රියාවක් නිසා.
හැමදාම ඒ ලිං වල අඩි 2ක් වතුර මේ නියංගය කාලේ එදාට අවශ්‍ය ප්‍රමාණය අඩි 2ක් වතුර තියෙනවා. දවස ඉවර වෙනකොට ඒ වතුර පාවිච්චි වෙලා ඉවරයි. නමුත් අනිත් දවසේ උදේට ආයිමත් අඩි 2ක් වතුර තියෙනවා. ඉතින් මේ Hindu භක්තිකයන් එතන මේ කෝවිලේ පූසාරිටත් ලිඳක් හැදුවා. එයාගේ ලිඳෙත් අඩි 2ක් වතුර තියෙනවා. ඉතින් ඒක නිසා මට ගිහිල්ලා මේ ලක්ෂ ගාණක් වියදම් කරලා ක්‍රුසේඩ් එකක් කරන්නට අවශ්‍ය වුණේ නැහැ. පත්‍රිකා බෙදුවේ නැහැ. චර්ච් එකට එන්න යේසුස් වහන්සේ පිළිගන්න ඒවා කිව්වේ නැහැ. ලිඳ හදලා දුන්නා විතරයි. උන්වහන්සේගේ උල්පත ඒ මිනිස්සුන්ට කතා කෙරුවේ. ඒගොල්ලන්ගේ කටෙන් ඒගොල්ලන්ට කියන්න සිද්ධ වුණා මේ යේසුස් වහන්සේ කියන දෙවියන් වහන්සේගේ ලිඳ නිසා අපිට වතුර තියෙනවා කියලා. ආමෙන්. ඉතින් ඔබ උල්පතක් වෙන්න. ඒකෙන් හුඟක් කෙනෙක් යේසුස් වහන්සේව අඳුරගනි. ඒ වගේම මේ ලිං හදනකොට ඒ කාලේ ලංකාවේ හිටපු ඊජිප්තු තානාපතිගේ වයිෆ් මගේ හොඳ යාළුවෙක්. එයා හොඳ ඉස්ලාම් භක්තිකයෙක්. හරි හොඳ භක්තිකයෙක්. එයාත් මාව හම්බ වෙලා මගෙන් ඇහුවාම මොනවාද කරන්නේ කියලා මං කිව්වම ලිං හදනවා කියලා. I also want to be a part of it. හරි excitement. එකක් ඊට පස්සේ මට අනිත් දවසේ කෝල් කරලා කිව්වා මං 6ක් හදනවා. ඔව් 6ක් හදනවා කියලා. ඉතින් ලොකු ජොලිතකමකින් කියන්නේ. ඊට පස්සේ අපි සාමාන්‍ය මාස 2ක 3කට සැරයක් ඉඳගෙන තේ බීලා කතා කරනවා. එතකොට කතා කරනකොට මට මෙහෙම කිව්වා. ශිරානි දන්නවද ඇයි මේ ලිං හදන එක එච්චරට වටින්නේ කියලා. කිව්වා මේ මිනිසුන්ට කණ්ඩ දෙන එක, වියලි ආහාර දෙන එක එවලට බඩිකින්න නිවන්න විතරයි. නමුත් ලිඳක් පරම්පරාවකට. ආමෙන්. ඉතින් දැන් මේ ඉස්ලාම් භක්තිකේ කතා කරන්නේ. ඉතින් මමත් හුඟක් දේවල් ඉගෙනගෙන තියෙනවා මේ වගේ අයගෙන්. මමත් ඕක ගැන හිතුවා. ඇත්ත. අපි බයිබලයේ කියවන්නේ මොනවාද? තාත්තා හාරපු, සීයා හාරපු ලිං නැවත හාරලා මවත ප්‍රතිසංස්කරණය වුණා කියලා. ආමෙන්. ඉතින් අපිත් ලිඳක් නම් අපිට තියෙන මේ උල්පතෙන් අපි සම්පූර්ණ ප්‍රයෝජනය ගන්නවද? මම කරුණාවෙන් ඉල්ලන්නේ මේ අවුරුද්දේ හිතන්ට තමන්ගේ ලිඳ නැවත හාරන්න. තමන් මම හිතනවා දෙවියන් වහන්සේ මේ ලෝකෙට කාවවත් හිස් අතෙන් එවලා නැහැ. අපි හැම කෙනෙක්ටම ටැලන්ට්ස් තියෙනවා, හැකියාවන් තියෙනවා, පුළුවන්කාරකම් තියෙනවා. ඒවා උපමට්ටම් වෙලා තියෙනවා. නමුත් අපි ඒ දේ මේ දේශයටත් මේ ජේසුස් වහන්සේ දන්නේ නැති සෙනගට සේවයක් හැටියට අපි පාවිච්චි කරනවාද? නමුත් නැත්තම් අපි ආත්මార్థකාමීද? මම හැදෙනවා, මගේ පවුල හැදෙනවා, මගේ දරුවෝ හැදෙනවා. ආමෙන්. එතනද අපි නැවතිලා ඉන්නේ. මේ අවුරුද්දේ වෙනස් වෙමු. ලිඳක් පරම්පරා ගානකට පිපාසය හිඳවනවා නම් ශුද්ධාත්මයන් වහන්සේ අප තුල සිටිනා වූ අපි ලිඳක් නම් අපේ උල්පතෙන් කොච්චරක් සැනසීමක් සංසිඳ වෙයිද? අපි වෙනුවෙන් තියාගන්නේ නැතුව අනිත් පරම්පරාව ගැනත් මේ අවුරුද්දේ අපිට වැඩියෙන් හිතන්ට සිද්ධ වෙයි. අපිටත් අවශ්‍යයි කියන්ට මේ තරුණ පරම්පරාවට ඔබ වටිනවා. ඔබ තමයි අපේ අනාගතය කියන දේ අපි මතක් කරන්න ඕනේ. අපේ දරුවන්ට කියන්ට මේ පොඩි
බබාලා ඉන්න දෙමව්පියන්ට කියන්නේ මේ දරුවන්ට මේ දේ කියන්න ඕනේ. ඔවුන් වටින බවත්, ඔවුන් අනාගතය බවත් දෙවියන් වහන්සේ ඔවුන් වෙනුවෙන් හොඳ කතාවක් ලියලා තියෙනවා කියලා. මම 2010 පළවෙනි ප්‍රීස්කූල් එක හැදුවේ මුලතිව්වල. දෙවියන් වහන්සේ තමයි මට මඟ පෙන්නුවේ. මම මේ qualified preschool teacher කෙනෙක්වත් principal කෙනෙක්වත් මම නෙමෙයි. මම පටන් ගත්තා දැන් නම් හැමතැනම වෙනවා මේ preschool එකෙන් grade 1 යනකොට graduation. ඒ පළාතේ එක අහලවත් තිබුණේ නැහැ. එතකොට 2011 batch එක grade 1 යනකොට 2013 දී graduation cap and gown and ඔය ඔක්කොම දේවල් කෙරුවා. නමුත් ඊට ඉස්සෙල්ලා මේ දරුවොත් එක්ක මම ගිහිල්ලා කතා බහ කරනකොට මම ගිහිල්ලා අහනවා කොහොමගේ දොස්තරලා ඔක්කොලා අත උස්සනවා. මගේ එන්ජිනියර්ස්ලා. ඒතර ඒ කාලේ පාරවල් කැඩිලා එහෙ ලයිට් නෑ, ටෙලිෆෝන් නෑ, මුකුත් නෑ. එතකොට මම කියන කවුද පාර හදන්න යන්නේ? ඔක්කොම අත උස්සනවා. කවුද බෝක්කුව හදන්නේ? කවුද පාලම හදන්නේ? ලොකු ජොලිත කමකින් ඒ දරුවෝ මේවා අහලා මම අන්තිමට ඇහුවා කවුද පාර්ලිමේන්තුවට යන්නේ? එක ගෑනු ළමෙක් අත ඉස්සුවා. අනිත් ඒගොල්ලෝ නෑ. බලාගෙන හිටියේ විතර. එක ගෑනු ළමෙක් අත ඉස්සුවා. දැන් ඒ 2011 30ක් හිටියා පළවෙනි බැච් එකේ. ඒගොල්ලන් O level ලිව්වා 2023. 22ක් A7ක් ගත්තා. දෙන්නෙක් A9ක් ගත්තා. මේගොල්ලෝ ඔක්කොම බයෝ කරන්නේ. ඔක්කොම දොස්තරලා වෙන්න. හැම කෙනෙක්ම අදිෂ්ඨානය, තීරණය ඉගෙන ගන්නවා. මොනවාද ඒගොල්ලන්ට තිබුණේ? මුකුත් නැහැ. කුප්පි ලාම්පුවෙන් ඉගෙන ගත්ත දරුවෝ. ඉස්සෙල්ලාම යුද්ධය ඉවර වෙලා 2010 දෙසැම්බර් මම ගිහාම මම දැක්කේ මේ අවුරුදු දෙකේ එකමාරේ ළමයි චූටි පැන්ටි එකක් විතරක් ඇඳගෙන ගලුයි කැජිච්ච මලකට කාච්ච ටින් එකකුයි කෝටුවක් එක්ක සෙල්ලම් කරනවා. ඒ වෙලාවේ තමයි දෙවියන් වහන්සේ මට දුන්නේ බරක් මේ දරුවොත් එක්ක වැඩ කරන්න කියලා. එතකොට හිතුවා මේගොල්ලන්ගේ ජීවිතය ගැන හිතන්න. යුද්ධය වුණේ 2009. වයස අවුරුදු 2යි. මේ අම්මලා ඇන්ටිනේටල් ක්ලිනික් තිබුණේ නැහැ. විටමින් දෙන්න කවුරුත් හිටියේ නැහැ. මස් මාළු කණ්ඩ මුදල් තිබුණේ නැහැ. නමුත් මේ දරුවෝ දිහා මම බලන්න මම දැක්කේ පූර්ණත්වය. perfection. දත් ටික දැක්කත් ලස්සනයි. සුදුම සුදුයි. කොණ්ඩේ ඇටකටු ඇද වෙලා හොඳ නැති හමක් දත් ටික ඇද වෙලා ඒ කිසිම අඩුපාඩුවක් මේ දරුවෝ තුල තිබුණේ නැහැ. දෙවියන් වහන්සේ ඔවුන්ව පෝෂණය කරලා තිබ්බා. ආමෙන්. ඒ අම්මලා මේ දරුවෝ ලැබුවේ ගහක් යට. ඉස්පිරිතාල නැහැ. ක්ලිනික් නැහැ. සැනිටේෂන් නැහැ. එහෙම ඉපදිච්ච දරුවෝ තමයි අද A level ලියන්නේ. අද දොස්තර කෙනෙක් වෙන්න තීරණය කරලා තියෙන්නේ. එයි මම මේක කියන්නේ. මේ තමයි අපි විශ්වාස කරන දෙවියන් වහන්සේ. කවුරු හිතුවත් ඔය වටින්නේ නැහැ. ඔය කුණු ගොඩක් කියලා දෙවියන් වහන්සේ කියනවා නෑ. මම ඔබේ කතාව ලියලා ඉවරයි. ආමෙන්. මේක තමයි මගේ බයිබල් කොලෙජ් එක තමයි මේක. යථාර්ථය දකින්න එක. අර දිමුතු වඩාගෙන ඉන්නවා වගේ පුතාව ওই දරුවෝ මම වඩාගත්තා. දැන් මං ඒගොල්ලන් දිහා මෙහෙම කරලා බලන්න ඕනේ. මට වැඩිය උසයි. මේක තමයි අපේ උල්පත.
මේ අවුරුද්දේ අපි මේ අලුත් පරම්පරාවට කතා කරමු. මේ පරම්පරාවට කියව ඔවුන් වටිනවා. ඔවුන්ට ගමනාන්තයක් තියෙනවා. මං විශ්වාස කරනවා ඒ දරුවන්ව මම පොළඹවපු නිසා ඒ පින්තූරය ඒ කැප් ඇන්ඩ් ගවුන් දාපු පින්තූරය අම්මලාට කිව්වා ඒගොල්ලන්ගේ උසෙන් බිත්තිය ගහන්න. ඒගොල්ලන්ට පේන්න. ඒ හැමදාම කියනවා ඒක දිහා බලලා කොහෙද යන්නේ? ජෆ්නා යුනිවර්සිටි. එතෙන්ට තමයි යන්නේ. ඉතින් ඒ ප්‍රකාශනය අද සනාත වෙමින් පවතිනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ යේසුස් වහන්සේව. නමුත් ඒගොල්ලන් දන්නවා මගේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කියලා. ඉතින් මම විශ්වාස කරනවා මම මේ වපුරලා තියෙන එක මේ ජල බිඳුවක් කවදා හරි දවසක ඔවුන්ගේ ජීවිතයේ පළදරයි කියලා. ආමෙන්. ආමෙන්. අපි මේ අලුත් පරම්පරාවත් එක්ක පංගුකාරත්වයකට එන්න ඕනේ. Baton change. එකට අපි සූදානම් වෙන්න අවශ්‍යයි මේ අවුරුද්දේ. මේ තරුණ පරම්පරාවත් එක්ක. 2 Chronicles 20 මම හිතනවා පාස්ටර් කුමා මේ ගැන කතා කරලා තියෙනවා. ඒක අපිටත් හුඟක් සන්තෝෂයක් වුණා. අපි මේ අවුරුදු ඉවර වෙන්න ළඟ කතා කරනකොට මේ හෙළිදරව්ව නිසා දෙවියන් වහන්සේගේ අවදානය උපාය මාර්ගයක්. අපිව තනි කරලා නැහැ. අපිව අහක් කරලා නැහැ. ඒ ජෙහෝසෆට්ට දුන්න උපාය මාර්ගය අපිට අරගෙන මේ අවුරුද්දේ සන්නද්ධ වෙන්න පුළුවන් නම් මම හිතනවා අපි 2007 පිටිපස්ස හැරිලා බලලා හොඳ කතාවක් අපිට කියන්න පුළුවන් වෙයි කියලා. 22 කියන මහත් සමූහයක් ඔබට විරුද්ධව සිටිනවා කියලා. අද අපි මොකක්ද දකින්නේ? ඒ විරුද්ධ වාදීකම් අපි දකිනවා. දේශ ද්‍රෝහී අය පන්නලා දාපු ඒගොල්ලෝ නැවත ගේන්න උත්සාහ කරන තව කට්ටියක්. දේශයට විතරක් නෙමෙයි සභාවට විරුද්ධව සාප කරන කට්ටියක්. ගුරුකම් අනවින කොඩිවින කරන සමූහයක් මේ දේශයට විරුද්ධව නැගී සිටිනවා. මේක තමයි යථාර්ථය. ඉතින් 22 කියනවා සමූහයක්. අපිත් දකිනවා මේ සහෝය. අන්ධකාර බලවේග භාවිතා කරලා තමන්ගේ වාසිය ඉෂ්ට කරන්ට තවත් සෙනගක් නැගිටලා සිටිනවා. 20:12 කියනවා අපේ ඇස් ඔබ වෙතම යොමු කර තියාගන්න. ඉතින් මේකත් සභාවටත් අපිට පුද්ගලිකවත් අවශ්‍ය වන දෙයක්. එහෙ මෙහෙ බලන්ට නෙමෙයි පිළිතුරු කොහෙද තියෙන්නේ කියලා විසඳුම් කොහෙද තියෙන්නේ කියලා අපිට හොයන්ට නෙමෙයි උන්වහන්සේ දිහාම බලන්ට. අපිට පළපුරුදු තියෙනවා. අපි ක්‍රමවේද දන්නවා. නමුත් මීට ඉස්සර අපි යුද්ධයට මුහුණ දුන්නා, කොරෝනාවට, සුනාමියට, ඒ ව්‍යසන වලට මුහුණ දීලා අපි ක්‍රමවේදයන් පාවිච්චි කෙරුවට ඒවා අහක තබලා දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සිටලා උන්වහන්සේ අපිට මොකක්ද කියන්නේ කියන දේ අහන්ට අවශ්‍යයි. මේ දවස් 21 යාඥාව මම හිතනවා හැම අවුරුද්දෙම වෙන්නේ කාලෝචිත දෙයක්. දෙවියන් වහන්සේගේ මුහුණ අලුතෙන් හොයන්න. ගිය අවුරුද්දේ මෙහෙම කරන්න කිව්වා ඒක නිසා මේ අවුරුද්දෙත් කොපි පේස්ට් කරන එක නෙමෙයි අපේ වගකීම. දෙවියන් වහන්සේ පරණ දේ පාවිච්චි කරන්නේ නැහැ. අපිට අලුත් මගක් දෙයි. ඒ මත පමණක් යැපෙන්න අපි තීරණය කරන්න අවශ්‍යයි.
2015 කියනවා මෙම යුද්ධය දෙවියන් වහන්සේගේ කියලා. නමුත් අපි නිකන් ඉන්නවද? අපිටත් වගකීමක් තියෙනවා, අපිට පංගුකාරත්වයක් තියෙනවා. හැම තිස්සෙම දෙවියන් වහන්සේත් එක්ක හැම දෙයකටම මුණ දෙන්න. 2021 කියන සමිදානන් වහන්සේට ස්තුති කරන්නට කියලා. මේ අවුරුද්දේ මට තව හුඟක් තහවුරු කරපු දෙයක් තමයි. අපිට ප්‍රශ්න තියෙනකොට සුලිසුලන් එනවා නම්, තව මොකක් හරි එනවා නම් අපි කියනවා fasting prayer, all night prayer. ඒ හැම එකක්ම කරලා අපි කාලය අරගෙන ඉල්ලනවා. විසඳුම් ඉල්ලනවා, මේක වෙන්න එපා, අරක කරන්න එපා කියලා දෙවියන් වහන්සේට මේ ප්ලෑන් උත් දෙනවා කොහොමද කරන්න කියලාත්. ඒක කියලා අපි ඉල්ලනවා හුඟක් වෙහෙස වෙලා. නමුත් ඒකට පිළිතුරු ලැබුණහම අපි ස්තුති කරන්නේ කොහොමද? අපි ඒ විදිහටම කාලය ගත කරනවද? සැලසුම් කරනවද? දවස් 21ක් අපි යාඥා කරලා සැලසුම් ඉල්ලනවා. අපි දවස් 21ක් ස්තුතිවන්තව ඉඳලා තියනවද? කාලය ඇවිල්ලා තියෙනවා හිතන්ට. අපේ ස්තුතිවන්තකම කොපමණද? දේශයක් හැටියට අපිට කියන්න පුළුවන් ලිස්ට් එකක් තියෙනවා. මේ හැම එකක් තුලින්ම දෙවියන් වහන්සේ අපිව ගෙනල්ලා තියෙන නිසා තමයි අපි අද මෙතන ඉන්නේ. අපි හුඟක් ස්තුතිවන්ත සෙනගක් වෙන්නට අවශ්‍යයි. ස්තුති දීමත් කෘතඥපූර්වකව සිටින්නටත්. පහුගිය ජයග්‍රහණයන් තුල පරම්පරාවන්ට කියා දෙන්න අවශ්‍යයි. මේ අලුත් පරම්පරාවල් දන්නේ නැහැ අවුරුදු 30ක යුද්ධයක් කියලා දැන්. ඒ යුද්ධය තුලින් දෙවියන් වහන්සේ අපිව කොහොමද ගෙනාවේ කියන එක. අපිට වගකීමක් තියෙනවා මේ සාක්ෂි දරන්නට අලුත් පරම්පරාවට. මේ දෙවියන් වහන්සේ තමයි අපේ දෙවියන් වහන්සේ. අද අපි මෙතන ඉන්නේ උන්වහන්සේ අපිව ආරක්ෂා කරපු නිසා, අපේට සපයපු නිසා. කියන දේ අපි කියන්න අවශ්‍යයි. කිතුමන් හැටියට මේ උපාය මාර්ග පිළිපැත්තොත් අපේ දේශද්‍රෝහීන් සභාව තුලත් සභාවට විරුද්ධවත් ඉන්න අයටත් මේ ඉරණම අයිති වෙයි කියලා 20:22 කියලා තියෙනවා. මේ දකින්නට නම් අපේ ලැබිකමත් නොපසුබට උත්සාහයක් තිබෙන්න ඕනේ. මේ පැෂන් කියලා අපි උඩ පැනගෙන යම් දෙයක් කරලා ඊට පස්සේ අර ගින්දර නිවන්න වතුර දැම්මා වගේ ඔහේ ඉන්නවා. ඒක නැතුව මේක දිගු කාලීනව මේ අවුරුද්ද පුරාවටම අපි ගෙනියන්න අවශ්‍යයි. අපිට පෙරටුව ගමන් කරන දෙවියන් වහන්සේ. එස්තට උරුම වුණේ සටනක්. එස්තර රජමාලිගාවට ගියේ ක්වීන් වෙන්න. ක්වීන් වෙලා ආමෙන් කියලා ඉන්න. නේ ඒ ඔක්කොම සැප සම්පත් විඳින්න තමයි එස්තර රජමාලිගාවට ගියේ. නමුත් රජමාලිගාවට ගියාට පස්සේ එස්තරට මොකද වුනේ? එස්තරට සටනක් තමයි උරුම වුනේ. ඇය ඒ සටන පටන් ගත්තද? නෑ. නමුත් ඒකට පංගුකාරත්වයක් දැක්වුවද? ඒත් නෑ. නමුත් ඒක තමයි එස්තරගේ උරුමය වුනේ. එම සටන ඉවර වෙන්න නිමා වෙන්න තිබුණේ ඊට පරම්පරා ගොඩකට පෙර. එයට පෙර මෙම සටන වෙන අයට උරුම වුණා. නමුත් නිම වුණේ නැහැ. කවුරු හෝ එය අතපසු කෙරුවා. බාරගත්තේ නැහැ. තම වගකීම් ඉෂ්ට කෙරුවේ නැහැ. එම නිසා තමයි එස්තගේ පරම්පරාවට මේ සටන ඇවිල්ලා එස්තට බාරගන්ට උනේ.
සතුරන්ට මූණ දෙන්නේ නැත්නම් දෙවියන් වහන්සේගේ වචනය අනුව ඔවුන්ව පරාජය කෙරුවෙත් නැත්නම් එම සටන එම සතුරු ක්‍රියාවන් අනිත් පරම්පරාවට දායාද වෙනවා. මේක දෙමව්පියෝ හැටියටත් හිතන්ට අවශ්‍යයි. අපිට අපේ පරම්පරාවේ අපි මූණ දෙන්න සිටින සතුරන් ක්‍රියාකාරීන් වලට අපි මූණ දීලා මේ සටන ඉවර කෙරුවේ නැත්නම් ඒක අපේ දරුවන්ට දායාද වෙයි. එස්තර්ගේ වගකීම් සම්පූර්ණ කළා. ඒක නිසා ඉන් පස්සේ එම සතුරන් දකින්නෙත් නැහැ. ඒ සතුරන් ගැන අපි බයිබලයේ කියවන්නෙත් නැහැ. ඒක එයත් සමග අවසන් වුණා. අද අපි දකිනවා දේශද්‍රෝහීන්. දෙවියන් වහන්සේගේ වචනයට පිටුපාලා ක්‍රියා කරන අය. දේව රාජ්‍ය අපේ ලංකාවේ ස්ථාපිත නොවෙන්නට ක්‍රියා කරන අය. අපි ඉන්නේ මේ ඍතුවේ. අපිට කියන්නට පුළුවන්ද මගෙන් පස්සේ මගේ පරම්පරාවෙන් පස්සේ මේ දේශය දකින්නේ නැහැ කියලා. මෙම සතුරන්ට අපි මුණ දෙනවද? ජයග්‍රහණයේ සංකේතය පමණක් ඉදිරි පරම්පරාවට බාර දෙන්න අපි තීරණය කරනවද? ඔබ එස්ත කෙනෙක් වෙනවද? දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා කියලා තමන් සනාත වෙනවා නම් අද එස්ත කෙනෙක් වෙනවා නම් සන්නද්ධ සෙනගක් නම් අපි තීරණය කරමු. අපිට විරුද්ධව, සභාවට විරුද්ධව, දෙවියන් වහන්සේට විරුද්ධව, මේ දේශයට විරුද්ධව සිටින කිසිම දෙයක් අපේ පරම්පරාවෙන් පස්සේ අපේ දරුවන්ට හිමි වෙන්නේ නැහැ කියලා. ආමෙන්. ආමෙන්. මේ තමයි දෙවියන් වහන්සේ මගේ හදවතේ දීපු දේ. එස්ත කෙනෙක් වෙන්නට. තමන්ගේ ලිං හාරන්නට. තමන් උල්පතක් එම උල්පතේ හොඳ දේ. තමන් අවට ඉන්න අයටත් මේ දේශයටත් දායාදයක් වෙන්නට. ජේසු පීඨයි.